නිවන් මඟ සරලව ධර්ම සාකච්ඡා මාලාවේ 8 වන ධර්ම සාකච්ඡාව. අවසරයි ස්වාමින් වහන්සේ, අද ජූනි 30 වෙනිදා අපේ භාවනා වැඩසටහනේ 8 වෙනි දිනයයි. අද අපේ භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡාවට වැඩම කර සිටින්නේ අපේ ගෞරවනීය පූජ්‍යපාද නම කියන්න අවසරයි අල්ලේගම පඤ්ඤාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ බුද්ධ ශාසනයට මහඟු සේවයක් කරන ස්වාමින් වහන්සේ නමක්. ඉතා කාර්ය බහුල දීපේතක් ගෙවන උන්වහන්සේ අපගේ ආරාධනාව කාරුණිකව පිළිගෙන මේ වැඩම කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට අනේක වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා. අපි පළමුව සාදුකාරයක් දී අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. නමස්කාර වේවා. අවසරයි ස්වාමින් වහන්සේ, අප සියලු දෙනා වෙනුවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සේක්වා කියලා පාද නමස්කාර කොට ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කොටස් වශයෙන් වෙබ් අඩවියේ පළවෙන මෙම ධර්ම සාකච්ඡා මාලාව නිවන් මඟ සරලව වශයෙන් අපි හඳුන්වනවා. එම සාකච්ඡා මාලාවේ 8 වෙනි සාකච්ඡාවට අද දින ජූනි 30 වෙනිදා පැවැත්වීමටයි අපි මේ සූදානම් වන්නේ. අපේ ධර්ම සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් තියෙනවා මම කලින් සඳහන් කළා වගේ. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ දර්ශනය නිවැරදිව තේරුම් ගැනීම සඳහා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අනුශාසනා ලබා ගැනීම. දෙවෙනි අරමුණ නම් අපි දැනට අසා ඇති ඊටමත් වටිනා ධර්මපරියායන් චතුරාර්ය සත්‍ය සතර සතිපට්ඨාන ත්‍රිලක්ෂණ ආදී ඉතා වැදගත් ධර්මපරියායන් කොහොමද අපි මේ නිවන් මාර්ගයේ නිවන් අවබෝධ කර ගැනීමට යන මාර්ගයේ අපට උපකාර වන්නේ කියලා අපිට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම. මේ ධර්ම සාකච්ඡාවට සමන් දෙන ලෝකවාසී පින්වතුන්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම සාකච්ඡා මාලාව අනුපිළිවෙලින් සවන් දී එම ධර්ම කරුණු ඉතා හොඳින් තේරුම්ගෙන ඒවා අවබෝධ කරගන්නා ලෙස. මීට අමතරව අපගේ භාවනා වැඩසටහනේ ඉදිනදා අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනා තුලින්ද මෙම ධර්ම කරුණු තවදුරටත් පැහැදිලි කර විස්තර කරන නිසා එම ධර්මදේශනා මාලාවත් ඉතාම හොඳින් සවන් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් මෙම භාවනා වැඩසටහන පවත්වන දින 10 තුල අපට මෙවැනි උගත් සිල්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් ඇසුරු කිරීමට ලැබීම ගැන අපි ලැබීම අපේ ඉතාමත් ලොකු වාග්යක් කියලා මම හිතනවා. මෙම අවස්ථාවෙන් උපරිම ඵල ලබා ගන්නා ලෙස මම මේ යෝගාවචරින්ගෙන් ඉල්ලා සිටිනවා. අපි සීල දෙනාම පුළුවන් තරම් මහන්සිගෙන ධෛර්යවන්තව මෙම දින 10 තුල කෙසේ හෝ අඩුම තරමින් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන කරගනිමු. අවසරයි ස්වාමින් වහන්සේ, අපි පෞගිය සාකච්ඡාවට හතරම මිඩංගු කළේ භාවනාව ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට. මෙතෙක් ඉගෙනගත් දේ සැකෙමින් ඉදිරිපත් කළොත් අපි ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද කියලා ස්වාමින් වහන්සේ අපට කමඨහන් රාශියක් ලබා දුන්නා. ඒ වගේම සුද්ධාෂ්ටකවල හැසිරීම නැත්නම් කාය සංවේදනා නිරීක්ෂණය කිරීමෙන් පංචස්කන්ධය තෘෂ්ණාවෙන් සත්වපුද්ගල ආත්ම වශයෙන් උපාදාන කිරීම නැතිනම් සක්කාය දිට්ඨිය නැති කරගෙන සෝවාන් ඵලයට පැමිණීමේ විදර්ශනා භාවනාව කරන ආකාරය ගැනත් කමඨහන් රාශියක් උන්වහන්සේ අපට දුන්නා. ඒ වගේම අපි ධර්ම කාරණා රාශියක් අපි ඉගෙන ගත්තා. ඒ වගේම සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට සෝතාපට්ටි අංග, ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යන සෝතාපට්ටි අංග අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු බව උන්වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමට නම් මේ කරුණු හතර අනිවාර්යෙන් සම්පූර්ණ කරගත යුතුයි. ඒ වගේම සෝවාන් ඵලයටපත් වූ විට උන්වහන්සේ දේශනා කළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලම වැඩෙන බව අපි උන්වහන්සේගෙන් ඉගෙන ගත්තා. ඒ වගේම සක්කාය දිට්ඨිය නැතිකොට සම්මා දිට්ඨියටපත් වීම සඳහා අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු පූර්ව කෘත්‍යයන් උන්වහන්සේ ගැන උන්වහන්සේ දේශනා කළා. ඒවා නම් කම්මස කතා සම්මා දිට්ඨියට පැමිණීමයි. අපි සක්කාය දිට්ඨිය දුරු කරන්න
සක්කාය දිට්ඨිය දුරු කොට සම්මා දිට්ඨියටපත් වීමට ප්‍රථම අපි කම්මස්ස කතා සම්මා දිට්ඨියට පැමිණිය යුතුයි. කම්මස්ස කතා සම්මා දිට්ඨිය ආකාර 3ක් වෙනවා. පළවෙනි එක උන්වහන්සේ දේශනා කළ දසවස්තුක සම්මා දිට්ඨිය. ඒ ගැන මම විස්තර කතා කරන්න ඊයේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ දුන්නොත් ඔබලාට ඒක අහන්න ලැබෙයි. දෙවෙනි ආකාරයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මම ධර්මයේ අහලා තියෙනවා කෙනෙක් දසකුසල් දනීද දසකුසල් මූල ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ දනීද ඒවායි විපාක දනීද එසනින්ම කම්මස්ස කතා සම්මාදිට්ඨියට පැමිණෙනවායි කියලා. මේ ගැන පොඩ්ඩක් විස්තරයක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් තිරුවන් සරණයි හැම දිනාටම. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මයේ ඵලයේ විශ්වාස කිරීම කියන එකයි. ඉතින් කර්මඵලයේ විශ්වාස කරන්නේ නැති කෙනෙකුට අපි කියන මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. එයාට මේ බුද්ධ ශාසනයේ කිසිම අභිවෘද්ධියකටපත් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ කම්මස්සගත සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ඇත්තටම මේ ලෞකික ලෝකයේ තුල කෙනෙක් සදාචාර සම්පන්න මිනිසෙක් වෙන්න ඕනි. එතකොට එහෙම සදාචාර සම්පන්න මිනිස්සෙක් නොවන කෙනෙකුට කර්මඵලයේ විශ්වාසයක් නැති කෙනෙකුට මේ ගමන යන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි තව ටිකක් ගැඹුරින් කතා කරොත් එහෙම උන්වහන්සේ අවසාන අදහස පුඤ්ඤ පාප පහිනස්ස කියලා කියනවා. පින්පව් දෙකම දුරු කිරීම කියලා කියනවා. නමුත් පින්පව් දෙකම දුරු කරන්න පින්පව් දෙක අදහන්න ඕනේ ඉස්සෙල්ලා. පින්පව්දි නැහැ කියලා හිතාන දුරු කරන්න බෑ. ලෝක සම්මුති ව්‍යවහාරයේ තුල එහෙම නැත්නම් සම්මුතියෙන් කතා කරනකොට අපි සත්වයක් තුල පින්පව් බලපෑමක් තියෙනවා. ඒ පින්පව් විපාක දෙන පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ තුල අකුසල කර්මයක් කළොත් අකුසල කර්මයට විපාකයක් හම්බ වෙනවා. අකුසල කර්මයක් කුසල කර්ම විපාකයක් හම්බ වෙනවා. මෙතනදී කියන්නේ මේ අකුසල මූලය දැනගන්න අකුසල මූල තුනක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ කියලා. ඒක දැනගන්න ඕනේ අපි. මේ අපේ සමස්ත අකුසල් සියල්ලම දස අකුසල් කියලා අපි කියනවානේ. දස අකුසල් වලින් ප්‍රාණඝාත ආදී කාය කර්ම තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, සුරාපානය කියන මේ කාය කර්ම තියෙනවා. ඊළඟට වචී කර්ම තියෙනවා. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා කියලා මනෝ කර්ම තියෙනවා. අවිද්‍යාව කියන එකයි, ව්‍යාපාද කියන එකයි, මිත්‍යා දෘෂ්ටි කියන එකයි. ওই කාරණා තුන මේ මනෝ කර්ම හැටියට දක්වලා තියෙනවා. ඉතින් ඒ සමස්ත දස අකුසල කර්ම පිළිබඳ මේ එයාට හොඳ අවබෝධයක් තියෙන. අකුසල කර්ම කෙරෙන්නේ මොනවා මුල් වෙලාද? ලෝභ, දේශ, මොහ මුල් වෙලා. මේ ලෝභ, දේශ, මොහ කියන අකුසල මූලයන් මුල් වෙලා කයින් 3ක්, වචනෙන් 4ක්, මනසින් 3ක් විදියට දක්වලා තිබෙනවා. ඉතින් මේ දස අකුසල කර්ම මේ සියල්ල සිද්ධ වෙන්නේ ලෝභ, දේශ, මොහ කියන අකුසල මූලයන් දැනගන්න, අකුසල කර්ම දැනගන්න. ඒවට ලැබෙන මතු විපාක කොහෙද? සතර අපායේ, මනුස්ස ලෝකවල විවිධාකාර දුක් පීඩා දුකක් වශයෙන් ලැබෙන අකුසල කර්ම හැම එකටම ලැබෙන්නේ දුක් විපාකයක් ලැබෙන බව විශ්වාස කිරීම. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්‍යේ විභජති. දැන් මේ කර්මයේ සත්වයා බෙදෙන බව නිතරතර සිහි කරන කියලා කියනවා. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපක. යම් කර්මයක් කරනවද කල්යාණං වා හොඳ දෙයක් හෝ නරක දෙයක් හෝ කරනවද තස්ස දායාදෝ භවිස්සාමි. මේ මට දායාදයක් වෙනවා කියන එක උදේහවස හිතන්නේ කියලා. නැත්නම් ඒ කර්මස්ස දානේ කියන ඒ සම්මාදිටිය පිළිහෙන්න නැතුව අපිට කොහොමද එතනින් එහාට යන්න බෑ. කර්ම ප්‍රහාණය කරන කර්මයක් තියෙන්න ඕනේ. කුසල අකුසල දෙකම ප්‍රහාණය කරන්න යන්නේ අපි දැන්. ඒතර කුසල අකුසල තියෙන්න බෑ ප්‍රහාණය කරන්න විශ්වාස කරන්න බෑ තියෙන නිසා කුසල මූලයේද අකුසල මූලයේද හේතු වශයෙන් පවතින දෙකම නැසනවා අරිහත් මාර්ග ඥානෙ. ඒක දෙකම දුරු කරන්න ඕනේ. ඒක දුරු කරන්න ඉස්සලා අපිට අර විදිහට මේ කර්මය මට දායාදයක් වෙනවා, කර්මය මට ඥාතියක් වෙනවා, කර්මය මට උත්පත්ති ස්ථානයක් වෙනවා, කර්මය විසින් තමයි මගේ මේ උස්පාත් ભેදයට හේතුව කියලා බුදුරජාණන් දේශනා කරපේ කර්ම හා කර්ම විපාක පිළිබඳ විශ්වාසය තමයි මෙතනදී මේ කම්මාදිට්ඨිය කියන ඉදී අපි මහත්ය ඉස්මතු කරපු
අකුසල මූලයේ අකුසල කර්මයේ අකුසල කර්ම විපාකයේ කියන මේ තුනම ඊටාම නිවැරදිව දැනගන්න ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම මම ධර්මයේ අහලා තියෙන කොහෙන් හරි මම හිතන්නේ කියවලා තියෙනවා කෙනෙක් ස්පර්ශාන්ත දනීද ඒ හට ගැනීම දනීද ඒ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දනීද එයින්ම හිතෙම කම්මසකතා සම්මාදිට්ඨියට පැමිණෙයි කියලා. ඔව් එතනදී ඒ කියන්නේ විපස්සනා කොටස. ඒ කියන්නේ කෙනෙක් චක්කු ආදී ద్వාරයන්ට ආපాతගත වෙච්ච ආරම්මණය දකිනවා. මේ අරමුණ මේ චක්කු සම්පස්සාදී ස්පර්ශ ටික දැනගන්නවා. ඊට පස්සේ මොකද කිව්වේ? කෙනෙක් ස්පර්ශාන්ත දනීද එය හට ගැනීම දනීද එය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව දනීද? ස්පර්ශ අන්ත කියලා කියන්නේ දැන් ඔය චක්කු ආදී ద్వාරවලට ස්පර්ශයක් එන්න මුල් වෙන කාරණා ටික දැනගන්න ඉපෙ ඉස්සෙල්ලා දැන් කොහොමද ස්පර්ශ වෙන්නේ කියන එක දැන් අපි මේ දවස් ටිකේම අපි කතා කරා ඒ ටික ద్వාර වලට අරමුණක් ස්පර්ශ වෙන්න බාහිර ආරම්මණයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අධ්‍යාත්මික ద్వාරයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රසාද රූපයේ තියෙන්න ඕනේ. බාහිර රූපය ප්‍රසාද රූපය එකතු වෙලා චක්කු විඥානය පහළ වෙනවා. එතකොට තමයි ස්පර්ශය හටගන්නේ. ඒ ස්පර්ශය හටගත්තට පස්සේ ඒකේ Nirodhe ඒකේ උදේවය දකින්න මොකද්ද සිදුවීමට වෙච්ච ඒ හැම දෙයකම ඇතිවීම නැතිවීම දැකීම තමයි අනිරෝධය දකින්න කියලා. ඒක ඇති වෙච්ච ගමම නැති වෙනවා කියලා දකින්න ඕනේ. දැන් අපි ඒක කවදාකවත් මේ ඇති වෙච්ච දේ නැති වෙනවා කියලා ඒක ලෝකෝත්තර සම්මාදිටියට ඒක අත්‍යවශ්‍යයි. කම්මස්සක සම්මාදිටියට වඩා එහා ගිය එකක් ඒක. කම්මස්සක සම්මාදිටියේදී සත්වයා ඉන්නවා කියන තුර අපි දකින්නේ. අපි ඉස්සෙල්ලා කතා කළා අකුසල මූලයේ අකුසල කර්ම විපාකයේ කියන එක දකින්නේ අපි ලෞකිකයි ඒ සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගඵල වඩන්න අනිවාර්යෙන් විදර්ශනාවේදී මේ ద్వාර වලින් එන සෑම අරමුණක සබ්බේ ධම්මා වේදනා සමෝසරණා කියලා අපි කියන්නේ සියලුම ධර්මතා වේදනාව බවට මේ වේදනාව ඇති වෙච්ච තැනම නැති වෙන ආකාරය මේ වේදනාව කියන්නේ මොකද්ද? ඒක ඒ ස්වභාවය මොකද්ද? ස්පර්ශ වීම කොහොමද? ඊනකට ස්පර්ශය නිරුද්ධ වෙන්නේ කොහොමද? මේ මොහොතක් පාසා ඇති වෙන නැති වෙන නාම රූප ධර්මයන්ගේ ඒ පරම සත්‍ය දැන ගැනීම තමයි මෙතන මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අපි දැන් විපස්සනා භාවනාවේදී අපි කතා කරන්නේ ඇට රූපයක් ආවට පස්සේ මම උදෙත් කමටහන් දෙනකොට කිව්ව රූපයක් ආවට පස්සේ අපිට ඒ රූපේ ස්පර්ශ වීම රූපේ දැක්කනම් දැක්ක විතරයි ඊට පස්සේ ඒක නිරුද්ධ වෙන ආකාරය. ඒ එතනම නිරුද්ධයි. ඇති වෙච්ච තැනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඒක එතනින් එහාට අරමුණ අරන් යන්නේ නැහැ. එතනින් ඒක සත්පුජ්‍යල ආත්ම ස්වභාවයෙන් ගන්නෙ නැහැ. ස්කන්ධ ධාතු ආයතන ස්වභාවයෙන් යනකොට පරමාර්ථමය ධර්ම ස්වභාවයක් කියලා ඒකේ උදේවය දකින්න ඕනේ. එතකොට ඒකයි නැවත අපි පස්සෙන් කර්මයක් වශයෙන්වත් සංස්කාරයක් වශයෙන්වත් පස්සෙන් එන්නේ නැහැ. එතනම නතර වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මේ කම්මසකතා සම්මාදිට්ඨියට මේ ආකාර තුනෙන්ම පැමිණෙන්න ඕනද නැත්නම් එක් ආකාරයකින් පැනුණාම ඇතිද? අපි නිවන් දකින්න මේ ආකාර තුනම තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ලෞකික ලෝකෝත්තර බවට පත් වෙන මේ ගවේෂණ ඉවර කරන්න ඕනේ. අර කම්මස්සගත සම්මාදිට්ඨිය තිබ්බේ පමණින්ම කෙනෙකුට එතනින් එහාට මාර්ගය සඵල වෙන කම්මස්සගත සම්මාදිට්ඨිය ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. අන්‍ය ආගමිකුණක් තියෙන්න පුළුවන්. හරි? මම මේ කරන කුසලෙට මට විපාකයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් කර්මක්ෂය කරන සම්මාදිට්ඨියක් තියෙනවා. පුඤ්ඤ පාප පහිනස්ස. රහතන් වහන්සේ අන්තිම දැක්ම පින් කියලා දෙයක්වත් පව් කියලා දෙයක්වත් ලෝකේ නැත. යථාර්ථයට අහු වෙන්නේ නැහැ. පරම සත්‍යයේදී පින්පව් දෙක ඉක්මවලා ගිලා තියෙන්නේ. පින්පව් දෙක තුල තියෙන ස්කන්ධ ධාතු පින්පව් තියෙන මිනිස්සෙක් ඉන්න ඉපේ. ඒ ඔක්කොම තියෙන ස්කන්ධ පහක් නම් ඒ ස්කන්ධයේ උදේවයක් නම් තියෙන්නේ කොතනද අපි පනවන්නේ මේක? මේක හොඳයි මේක නරකයි. පින්පව් වල අපි කියන හොඳයි නරකයි කියලා දෙයක්. ඒක හොඳයි නරකයි දෙකක් කොහොමද ස්කන්ධ වල දකින්න ලැබෙන්නේ? සුද්ධාෂ්ටක වල හොඳයි නරකක්කමක් තියෙනවද? වේදනාවේ හොඳයි නරකක් තියෙනවා. මොකද ඒක ධර්මතාවයක්. ඒක ඇති වෙලා නැති වෙලා ඒක මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒතර පින්පව් කියන જાතියක් මෙතන අපිට හම්බෙන්නේ නැහැ. ඒ එතන ගවේෂණය අනිවාර්යයෙන්ම වැදගත් මේ නිවන් දකින්න. අරව සමාජයේ පැවැත්ම සඳහා සසර හොඳ ආත්ම වලට යන්න නේද? හතර ආපා වලින් ගැලවෙන්න හොඳ ආත්මයකට එන්න. ඒ කියන්නේ අපි දැන් ලෞකික සම්මාදිට්ඨිය කියලා අපි කියන්නේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය වැදගත් කෙනෙකුට සුගතියකට යන්න. අපාය වලින් ගැලවෙන්න. හොඳ කුසල කර්ම කරන්න. ඒක වැදගත් වෙනවා යාට ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන ඔය විපස්සනා සම්මාදිට්ඨියේදී නාම රූපයන්ගේ යථාර්ථය දැක්කත් දැන් ඔබලා දැන් විපස්සනා කරනවා. ඔබලාට මේ විපස්සනාවේදී තරහෙන් ඉන්නවා කියමුකෝ. තරහෙන් ඉන්නකොට ඔයගොල්ලෝ අත්දකින පංචස්කන්ධයක්.
ඒක අකුසලයක් දකින පංචස්කන්ධේ. අකුසලයක් කියලා ගන්න බෑනේ. පංචස්කන්ධයක්මයි. කුසලයෙන් ඉන්නවා. ඒ වෙලාවත් තියෙන පංචස්කන්ධයක්මයි. පංචස්කන්ධයේ කුසල අකුසල කියලා කොහොමද අපි බලන්නේ? එහෙම බලන්න බෑ. මේ පංචස්කන්ධ කියන්නේ පංචස්කන්ධමයි. ඒවා ධර්මතාවමයි. ඒ වගේ ස්වභාවය ඉපදීම නැතිවීම විතරයි. ඒ කුසලයේ තුල ඉපදීම නැති වෙනවා, අකුසලයේ තුල ඉපදීම නැති වෙනවා. අකුසල කුසල කියලා අපි මත පිටින් සම්මුති වශයෙන් ව්‍යවහාර කරාට අභ්‍යන්තර ක්‍රියාවලිය තුල කුසල අකුසල වශයෙන් වෙන් කරන්න බෑ ස්කන්ධ ස්වභාවයට. මේ වේදනාව කුසල්, මේ වේදනාව අකුසල් කියලා එහෙම වේදනාව බෙදන්න බෑ. මේ රූපේ කුසල්, මේ රූපේ අකුසල් කියලා. මේ සංඥාව කුසල්, මේ සංඥාව එහෙම මේ සිත කුසල්, මේ සිත අකුසල් කියලා අපේ විඥාන ශක්තිය කියන්නේ අපි කියන්නේ ධර්මතාවය සිත කියන එක. සිත කියන ධර්මතාවයේ සිතවිලි කියන ධර්මතාවය එහෙම අපිට එහෙම අපිට ඒවා මේ ධර්මතා ස්වභාවයක් මිසක ඇතිව නැති වෙන සූක්ෂම වේදනා ස්කන්ධ ධාරාවක් මිසක ඒකේ අපිට කුසල අකුසල කියන රහතන් වහන්සේ දැකීම තුළ පිම් කරන අවස්ථාවත් අනිත්‍යයි, පව් කරන අවස්ථාවත් අනිත්‍යයි. පිම් කරන්න පුද්ගලයෙක් නැහැ. කර්ම වලට පුද්ගලයෙක් ඉන්නවනේ. දැන් මම කුසල කර්මයක් කරනවා. එතන පුද්ගලයෙක් ඉන්නවා. අකුසල කර්මයක් ඒක ලෞකිකයි කියලා කියන්නේ. ඒ කුසල අකුසල් විපාක ලෝක ස්වභාවය ධර්ම තියෙන සම්මුති මට්ටමින්. හැබැයි මේ පිම්පව් දෙකම ඉක්මවා යන්න නම් පිම්පව් දෙකේ යථාර්ථය දැකගෙන පිම්පව් දෙකම ස්කන්ධ ස්වභාවයක් දැකගෙන පිම්පව් දෙකම අතහැරෙනවා. අතහරිනවා කියන කතාව නෑ. අපි අතහරිනවා කියන්නේ අපේ ප්‍රඥාවත් එක්ක අතහැරෙනවා මේක. පිම්පව් දෙක අල්ලන්න කෙනෙක් නැති වෙනවනේ. පිම්පව් දෙක නඩත්තු කරන කෙනෙක් නැති වෙනවා. විපාක නඩත්තු කරන කෙනෙක් නැති වෙනවා. මම නෑනේ. මම නැති වෙච්ච ගමන් පිම්පව් මේ කරන්න කෙනෙක්වත් නෑ. මොකද එතනදී ඔබ අදහස් කරන්න එපා පිම්පව් දෙක නෑ කියලා දැනගත්ත ගමන් සමහර විට ඕන පවක් කරන්න පුළුවන් කෙනෙක්. එහෙම නෑ. සංවරයේ උපරිම පිහිටලම තමයි දැකීම ඇති වෙන්නේ. ස්වාමීන් වහන්සේ එතන මේ අදහස් වෙන්නේ අර පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර දෙකම. ඔව් පුණ්‍යාභි සංකාර අවිද්‍යාව නෑනේ. හොඳ ප්‍රශ්නයක්. අවිද්‍යාවත්වයේ වශේෂ විරාග නිරෝධ. ඉතිරියක් නැතම අවිද්‍යාව ප්‍රහාණය වුණා නම් එතකොට සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධ කියන්නේ පුඤ්ඤාභි සංඛාර නිරෝධෝ, අපුඤ්ඤාභි සංඛාර නිරෝධෝ, ආනන්ජාභි සංඛාර නිරෝධෝ. ඒ කුසල හේතු නැහැ. කුසල හේතු තයින් කළා, අකුසල හේතු තයින් කළා. දැන් තියෙන අව්‍යාකෘත හේතු තුන විතරයි. අව්‍යාකෘත කියලා හේතු තුනක් තියෙනවා ක්‍රියාසිට වල හට කරනවා. ඒවත් අලෝභ අදෝ සමෝහ කියන ඒවා අව්‍යාකෘත හේතු. රහතන් වහන්සේට කර්ම රැස් වෙන්නේ නැහැ. වර්තමානයේ කර්ම ජනිත වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේට කුසල් සිත් කියන්නේ සෝමනස්ස ඥාන සම්පත අසංකාර සිත් පහළ වෙනවා. හැබැයි ඒක ක්‍රියාසිතක්. උන්වහන්සේගේ හැම ක්‍රියා මල් පහන් පූජා කරනවා, බුද්ධ වන්දනා කරනවා, තමන්ගේ දෛනික ජීවිතේ හරි කුසල් වඩනවා, බණ දහම් කියනවා. ඒ හැම වෙලාවකම උන්වහන්සේට වෙන්නේ ක්‍රියාවක් විතරයි. කුසලයක්වත් අකුසලයක්වත් වෙන්නේ නැහැ. බොහොම පිං ස්වාමීන් වහන්සේ මට කෙටියෙන් පහදලා දෙනවනේ මගේ ඊළඟ ප්‍රශ්නය ෂණ සම්පත්තිය යනු කුමක්ද? සෝවාන් වීම සඳහා ෂණ සම්පත්තිය අත්‍යවශ්‍යද? ෂණ සම්පත්තිය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් අපිට සතර අපාය ඉපදුනාම යන්න බෑනේ. හතර අපාය ඉපදුනාන් පස්සේ අපිට ධර්ම අවබෝධයක් ලබන්න බෑ. සෝවාන් වෙන්න බෑනේ සතර අපාය ඉන්න අයට. තිරිසන් ලෝක, ප්‍රේත ලෝක වලට සෝවාන් වෙන්න බෑ. ඊළඟට සුගතිය අහේතු කියලා ඉපදිනවා. ಜಾති අන්ධ ಜಾති බදිර වගේ මන්ද බුද්ධික වගේ වෙලා ඉපදිනවා. ඒ අයටත් නිවන් දකින්න බෑ. ඊළඟට තව පිරිසක් උපදිනවා අසඤ්ඤ සත්තලේ. අසන්තලේ උපදිනවා. ඒ අයටත් නිවන් දකින්න බෑ. සමහර අය අරූපාවචර ලෝකේ උපදිනවා. ඒ අයටත් නිවන් දකින්න අරූපාවචර ලෝකවල උපදින අයට නිවන් දකින්න බෑ. සමහර අය අබුද්ධෝත්පාද කාලේ උපදිනවා. බුදුරජාණන් ලෝකේ පහළ නොවිච්ච කාලයක. ඒරත් නිවන් දකින්න බෑ. ඔය ටික දැන් මේ නිවන් දකින්න සෝවහන් වෙන්න නම් අනිවාර්යයෙන්ම එක්කෝ මිනිස්සෙක් හරි දෙවියෙක් හරි එවෙලා උපදින්න ඕනේ. අරූපාවචර අසඤ්ඤතලයේ කියන මේ රූපේ විතරක් පවතින ලෝකෙ උපදින්න නැතුව බ්‍රහ්ම ලෝක අනිත්‍ය වගේ නිවන් දකින්න පුළුවන්. ඒකට පරතෝගෝස ප්‍රති සද්ධර්ම ශ්‍රවණයේ තියෙන ප්‍රත්‍යන්ත දේශවල බණ ඇහෙන්නේ නැති පළාතක ඉපදුනොත් ඒත් නිවන් දකින්න බෑ. ඒක අක්ෂණයක්. මේ ඔක්කොම ටික එකතු වෙන්න ඕනේ. කියන්නේ බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතය, දුර්ලභෝෂණ සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන මේ කාරණා ඔක්කොම ටික එකතු වෙච්ච තැන තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, මගේ ඊළඟ ප්‍රශ්නය මේක ඉතාමත් වටිනා ප්‍රශ්නයක්. අපි දැන් සෝවාන් ඵලයට
පත් වෙන ආකාරය ඉගෙන ගත්තා. ඒ වගේම මේ සඳහා අපි වැඩි යුතු භාවනාව තාම පැහැදිලිව ඉගෙන ගත්තා. දැන් ඊළඟට අපි ඊළඟ මාර්ගඵල සක්‍රුදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමෙන් ඉතිරි දස සංයෝජන කාමරාග පටිඝ ආදී වශයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද? මෙතෙන් පටන් දැන් අපි සෝවාන් ඵලයට පත්වීමෙන් පස්සේ අපි ඊළඟ මාර්ගඵල ලබා ගන්න මොනවද කරන්න ඕන? මාර්ගය එකයි පංචස්කන්ධ අනිත්‍ය බැලීම කියන එක තමයි සකදාගාමී වෙනත් කරන්නේ. නිවන් මාර්ගට නිවන සාක්ෂාත් වෙන්න යම් මාර්ගයක් තියෙනවනම් ඒ කායන මාර්ගය එකයි. කල යුතු පුහුණුව දැන් අපි සංවේදන පංචස්කන්ධයේ උදේවය බැලීම. යතෝ සම්මසති කන්දානං උදයබ්බයන්. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරගෙන යනකොට යම් අවස්ථාවක සෝවාන් මාර්ගඵල ලැබෙනවා. එතනින් එහාට සකදාගාමී වෙන්නත් එයා කරන්න ඕනේ පංචස්කන්ධය. මොකද සෝවාන් වුණා කියලා පංචස්කන්ධය නැති වෙන්නේ නැහනේ. ඒ පංචස්කන්ධය ඒ විදිහටම තියෙනවා. ඒ සෝවාන් වුණාට පස්සෙත් එයා කරන්න ඕනේ පංචස්කන්ධය අනිත්‍ය බැලීමම තමයි. ඊට සකදාගාමීනට පස්සෙත් කියන්නේ පංචස්කන්ධ අනිත්‍ය බැලීම තමයි. කමඨහන එකයි. නමුත් මේ කමඨහනේදී අපි යම් දැන් සිරීපාදින්න නගනකොට අපි යම් තැන්වල අපි නතර වෙනවා. සාම චෛත්‍ය ළඟ නතර වෙනවා. සීත ගඟුල නතර වෙනවා. මහගිරි දබ්බේ ගාව නතර වෙනවා. උඩටම යනවා. ඒ වගේ නමුත් එකම පාරේ තියෙන්නේ මේක. එකම කටයුත්තේ නගින්න තියෙන. එකම ක්‍රියාවයි තියෙන්නේ. දැන් එතනට ගිහිලා සෝවහන් වෙන්න කියලා සකදාගාමීනකට තව පාරක් නැහැ. කෙලස් වලට කල යුතු පිරියම එකයි. මොකද ඒක උදේවය දැකීමම තමයි සත්පුජ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් අනුපස්සනා කිරීමම තමයි මේ සෝවාන් සකදාගාමී සතර මඟ සතර ඵල ලබන්න තියෙන එකම ක්‍රමය. එතකොට මේ සෝවාන් වෙච්ච කෙනාත් එතනින් එහාට තව මාර්ගඵල ලබන්න අවශ්‍ය නම් සෝවාන් ඵලයේ ලබාගත් කෙනා නැවතත් මගේ මතු ඵලයේ සඳහා ඊළඟ මාර්ගඵලය අදිෂ්ඨාන කරගෙන යා අර විදිහටම දිගටම විපස්සනා කරමින් යනකොට එයාට දැන් අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වුණා. දැන් ඊළඟට දිනාට කාමරාග පටිඝ කියන අවස්ථා දෙක. ඒතර කාමරාග පටිඝ කියන අවස්ථා දෙක සකදාගාමී වෙනකොට ගොඩාක් තුනී වෙලා යනවා. ඒක සම්පූර්ණ සමුච්ඡේද ප්‍රහාණය වෙන තුනී වීමක් වගේ වෙනවා. තවදුරටත් එයා ඒක අනිත්‍ය වශයෙන් වඩනකොට අනාගාමී මාර්ගඵලයටපත් වෙනකොට කාමරාගය හා පටිඝය කියන සම්පූර්ණම ඒ කාමරාග පටිඝ කියන අසංයෝජන ධර්ම දෙක සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. අපි අභිධර්මයට අනුව කියනවා නම් දෝෂ මූලික සිත් දෙකම ඉවරයි. ඒ වෙනකොට දෝෂ මූලික සිත් දෙකම ඉවරයි. තව අපිට ඉතිරිලා තියෙන්නේ දිට්ඨිගත සම්පයුත්ත ලෝභ සිත් 8න් 4ක්ම ඉවරයි. දිට්ඨිගත සම්පයුත්ත සිත් 4 සෝවාන් වෙනකොටම ඉවර වෙන්නේ. තව තියෙනවා මේ උද්ධච්ච සම්පයුත්ත සිතයි දිට්ඨිගත විප්පයුත්ත සිත් 4ක් තියෙනවා. ඒ දිට්ඨිගත විප්පයුත්ත සිත් 4යි උද්ධච්ච සම්පයුත්ත සිතයි සිත් 5 ඉතුරු වෙන්නේ රහත් වෙනකොට. අනාගාමී වෙනකොට ඒ සිත් අනිත් ඔක්කොම ප්‍රහාණය. අකුසල් සිත් 12න් අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12න් ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ඒ ලෝභ මූල සිත් 8න් තියෙනවා දිට්ඨිගත සම්පයුත්ත කියලා සිත් 4ක්. උපේක්ඛා සහගත 2යි සෝමනස් සහගත 2යි. ඒක සෝවහන් වෙනකොටම ඉවරයි. තව විචිකිච්ඡා කියලා මෝහ සහගත සිතක් තියෙනවා. මෝහ සිත් දෙකෙන් එකක් තියෙනවා උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත කියලා. ඒ සිතත් ඉවර වෙනවා සෝවහන් වෙනකොට. තව ඉතුරු වෙලා තියෙනවා අර ලෝභ මූල සිත් වලින් තව 4ක් තියෙනවා විප්පයුත්ත නමින් ගැනෙන. සෝමනස් 2යි උපේක්ඛා 2යි. තව තියෙනවා දෝෂ මූල සිත් 2ක් තියෙනවා. මෝහ මූල සිත් 1ක් තියෙනවා උද්ධච්ච සිත කියලා. එතකොට මේ සිත් වලින් අනාගාමී වෙනකොට අර දෝෂ මූල සිත් දෙක පටිඝේ සම්පූර්ණ දුර වෙලා යනකොට දෝමනස්සගත පටිඝේ සම්පයුත්ත අසංකාරික සසංකාර සිත් දෙක ඉවර වෙනවා. එතකොට තව එතන සිත් 4 සිත් 6ක් ඉවර වෙන තව 5යි තියෙන්නේ. ඒ 5න් දැන් ඊට පස්සේ තව තියෙන උද්ධච්ච සම්පයුත්ත ඥාන විප්පයුත්ත සිත් 4 කියන මේ සිත් 5 අරිහත් මාර්ගඥාණයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන. මොකද රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඊතර සංයෝජන 5 උද්දම් භාගීය සංයෝජන කියලා කියන්නේ. ඒ උද්දම් භාගීය සංයෝජනත් එක්ක වැඩ කරන අකුසල් සිත් 5ක් තියෙනවා. ඒ අකුසල් සිත් 5න් මෝහ සාගත සිතක් තියෙනවා උපේක්ඛා සාගත උද්ධච්ච සම්පසිත කියලා. ලෝභ මූල සිත් 4ක් තියෙනවා
ඥාන විප්පයුත් මේ දිට්ඨි විප්පයුත් කියලා. ඒ දිට්ඨි විප්පයුත් සිත් සම්පූර්ණයෙන්ම දුර වෙනවා. මේ අරිහත් මාර්ගඥාන උද්දම් භාගයේ සංයෝජන ප්‍රහාණය කිරීම. ඒක තමයි මාර්ගඵල වලින් ක්‍රමක්‍රමයෙන් මේ සිත් 12 දුරු කරන ආකාරය. අකුසල සිත් 12යිනේ. අකුසල සිත් 12 දුරු වෙලා යනවා. ඊට පස්සේ අකුසල කියන අකුසල මූලයෙන් ඔක්කොම දුරු වෙලා ඉවරයි. අකුසල හේතු තියෙන අකුසල හේතුන්ගෙන් වැඩ කරන අකුසල සිත් 12යි තියෙන්නේ. ඒකෙන් ලෝභයේ සම්බන්ධ ලෝභයේ සම්බන්ධව තියෙන සිත් 8ක් තියෙනවා. දෝෂයේ සම්බන්ධ සිත් 2යි තියෙන්නේ. පටිඝ සම්පස්ස මෝහ සම්බන්ධ සිත් 2 තනිකර මෝහයි විතරක් එදෙන සිත් තියෙනවා 2ක්. ඒතකොට ওই විදිහට මාර්ගය තුල ක්‍රමානුකූලව සිත් ප්‍රහාණය අකුසල සිත් ප්‍රහාණය වීම වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ ඊළඟ මාර්ගඵල ලබා ගැනීම සඳහා තවදුරටත් මේ සුද්ධාෂ්ටකවල හැසිරීම අනිත්‍යතාවය දකිමින් ඉදිරියට තමයි කරන්න තියෙන්නේ. ඒකම කරන්න. කරගෙන යනකොට සක්‍රුදාගාමි ඵලයේදී කාමරාග පටික තුනී වෙනවා. සම්පූර්ණ ප්‍රහීන වෙන්නේ නැහැ. නමුත් අනාගාමි ඵලයට එනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය. ඒවට කියන ඕරම් භාගය. ඕරම් භාගය කියන්නේ මේ පිටට එන්නේ නැහැ. ඒ කියන්නේ කාම ලෝක වලට එන්නේ නැහැ. ඒ ඕරම් භාගයේ සංයෝජන දුරු කරවම ආයේ කාම ලෝකෙට, දිව්‍ය ලෝකෙට, මනුස්ස ලෝකෙටත් කාමකින් නමින් තියෙන කිසිම ලෝකයකට ආයේ අනාගාමි කෙනෙක් ඉන්නේ නැහැ. එතනින් එහාට බ්‍රහ්ම ලෝක වලටම යන්නේ. උද්දම් භාගය කිව්වේ ඒකයි. ඉතින් උඩ තියෙනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ හොඳට තේරුණා. දැන් මගේ ඊළඟ ප්‍රශ්නේ ඉතාමත් කෙටියෙන් මේ දෘෂ්ටි දෙකක් තියෙනවා නිතර කියවෙන ධර්මයේ මේ උච්ඡේද දෘෂ්ටිය සහ සාස්වත දෘෂ්ටිය ඉතාම කෙටියෙන් පැහැදිලි කර දෙන්න පුළුවන්. තාම කෙටියෙන්ම කියනවා නම් මේක හරි පැහැදිලි. සත්වයා ඉන්නවා කියන තැන තියෙන සාස්වත දෘෂ්ටිය, සත්වයා නැහැ කියන තැන තියෙන මේ උච්ඡේද දෘෂ්ටිය. දැන් අපි මොකද්ද කියන්නේ එතකොට? සත්වයක් ඉන්නවා කියනවද? එහෙමද අපි දැන් හිතන් ඉන්නේ. දැන් කෙනෙක් හිතනවා නම් මම්මයි අතීතේ හිටියේ, මම්මයි දැන් ඉන්නේ, මම්මයි ඉස්සරහටත් යන්නේ කියන දෘෂ්ටිය දිගටම පවත්නවා නම් අතීතෙත් මම, දැමුත් මම, ඉස්සරහට යන්නෙත් මම කරපු දෙයමයි මට මේ හම්බෙන්නේ. මේ විදිහට දැන් අර වෙනත් ආගම්වල කියන පෙර ජීවිතේ කරපු අකුසල දැන් මම තවන්න ඕන. තවනකොට මේ පෙර අකුසල් මගෙන් දුර වෙලා යනවා. ඒ වගේ ඔන්න ඔය දැන් මම කරපු අකුසල් මම ගෙවන්න ඕනේ. මම්ම ගෙවන්න ඕනේ. ගෙවලා ඉවරන පස්සේ මම නිවන් දකිනවා. ස්වාමීන් වහන්සේ පොඩ් අවසරයි. එතකොට උච්ඡේද දෘෂ්ටිය කියන්නේ අතීතයේත් හිටියේ මම නෑ සාස්වත දෘෂ්ටිය. සාස්වත කියලා කියන්නේ පවතිනවා. පවතිනවා. සදාකාලික පවතින ආත්මයක් ඇත්තේය. ඒ අතීතෙත් මමමයි, දැමුත් මමමයි, හෙටත් උපදින්නේ මමමයි. දැන් ඔයගොල්ලෝ විපස්සනාවේ තේරෙනවද? එහෙම එකක් වෙන්නේ නැති බව. මේ අතීත චිත්තක්ෂණයේ උත්පාද වය ධම්මිනෝ ක්‍රියාවල තුල අතීත චිත්තක්ෂණ නිරුද්ධයිනේ. වර්තමාන චිත්තක්ෂණය තුල දැන් ඇතුළේ ඒකත් නිරුද්ධ වෙලා යනවා. අනාගතේක ඇවිල්ලා නැහැ. එතකොට දැන් මේ ධර්මතාරික දකින්න නිරුද්ධ වෙලා ගිය එක අපි පැහැදිලිව පේනවා භාවනාවේදී. ඒක ආයේ මට සම්බන්ධයක් නැති බවනේ. හරි. ඒතර මට සම්බන්ධයක් නැහැ. මේක මට පවත්වන්න ඕන කමකුත් නැහැ. එතකොට මේ විපස්සනා අවබෝධය ඇති වෙන තාක්කල් අපිට කොයි වෙලාවකට පහළනවද අතීතේ මම හිටියේ නැහැ කියන එක. විපස්සනා හොඳට කවුරු කල්පනා කරලා උත්තර දෙන්න. විපස්සනා කරන්නේ නැති කෙනෙකුට මොනම වෙලාවකවත් පහළ වෙයිද මම අතීතේ හිටියේ නැහැ, මම ඊයේ හිටියේ නැහැ, ඊයේ හිටියේ මම නෙමෙයි වෙන කෙනෙක් වුණා, ඒක නිරුද්ධ වෙලා යනවා කියලා එතන මම නැහැ කියලා හිතන්න පුළුවන්ද? ආයේ මේ බැඳීම අරන් යනව නේද? ඒකත් එක්ක මේ වර්තමානට සම්බන්ධ කරන වර්තමානයේ අනාගතයට සම්බන්ධ කරනවානේ. ඒත් මේ කනෙක්ෂන් එක දිගටම මම කියන ධර්මතාවයේ මේ ආත්මය කියන ධර්මතාවයේ දිගටම පුද්ගලත්වයෙන් අරගෙන යනවා. ආත්මය කියන ධර්මතාවය අරන් යනවා. මේ විපස්සනාවේ තමයි මේ දැන් අර දන්වල් පුරුක් ටිකක් වගේ මේ පුරුකට ඇමිලා මේ පුරුකට ඇමිලා දන්වල් පුරුක වගේ පටලෝ අපි අරන් එනවා මම කියන සංඥාව. හරි දැන් අපි විපස්සනාවේදී මේ පුරුක් කඩලා දාලා අර අරන් එන බැඳීම සම්පූර්ණ එතන ඇති වෙන ධර්මතාව උපාද වය ධම්මන උපජ්ජිත්වා නිරුද්ධಂತಿ උපාද වය ධම්මන උපජ්ජිත්වා නිරුද්ධಂತಿ කියන එක තුළ අර පුරුක් එක කඩ මේක විසිරලා දානවා. එතකොට අපිට තේරෙන්නේ මේක පුරුක් ටිකක් විතරයි. එහෙම නැත්නම් මෙතන පුරුක් ටික එතන නිරුද්ධ නම් මේක අරකට සම්බන්ධයක් නැහැ කියන එක දකිනවා. ඒක දකින්නේ මොකෙන්ද? විපස්සනා යථාභූත ඥාන දර්ශනය තුලින්. විපස්සනාව කියන ධර්මතාවය ඒකයි. තමන් ප්‍රත්‍යක්ෂ කරන තාක්කල් තමන්ට මේ සාස්ත්‍ව දෘෂ්ටියෙන් ගැලවෙන්න බෑ. සෑම සත්වයකම සාස්ත්‍ව දෘෂ්ටියෙන් ඉන්නවා.
ඒතර උච්ඡේද දෘෂ්ටි කියන එකට හාත්පසින් වෙනස් දෙයක්. උච්ඡේද කියන එකේ තේරුම නැවත ආත්මයක් නැහැ. විභව තණ්හාව කියලා අපි කියන්නේ. තණ්හාවේ තියෙන භයානක ඒක අපි කියවර නියත මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටි කියනවා තියෙන්නේ මේ නැවත ආත්මයක් නැහැ. මේක විතරයි. උච්ඡේදයි. මෙතනින් පස්සේ ආයේ මේක මරණයට පස්සේ ආයේ නැවත අතීතෙම හිටියෙත් නැහැ. වර්තමානයේ ඉඳලා අනාගතෙම යන්නෙත් නැහැ. මෙතන විතරයි. මේකෙන් පස්සේ ආයෙ මොකුත් නැහැ කියලා එතන කෙලින්ම කර්මයේ කර්මඵලයක්වත් මතුවට ඇති වෙන මේ කර්ම කරන පුද්ගලයෙක්ව කර්ම විපාක විදින පුද්ගලයා නැත්ති සුඛ දුක්ඛ රණ කම්මානම් පලං විපාකෝ කියන මතය තමයි ආයෙන්නේ. කිසිම කුසල අකුසල කර්ම විපාකයක් නැහැ. අරගෙන යන කෙනෙක් නැහැ. මෙතනින් පස්සේ ආය ආත්මයක් විශ්වාස කිරීමකුත් නැහැ. මතු උපදිනවා කියලා විශ්වාසයකුත් නැහැ. ඒක භයානකයි අර සාස්වත දෘෂ්ටියට වඩා. මොකද ඒක විභව තණ්හ මිත්‍යා දෘෂ්ටියක් නේක. ඒ විදිහට ඔය දෘෂ්ටි දෙකෙන්ම බුදුදහම විනිර්මුක්ත නෑ. බුදුදහම දැන් අපි කියනවනේ අපි කතාවට කියනවනේ මම කියලා පුද්ගලෙක් නෑනේ. කියන එක අපි කතාවට කියනවනේ. නචසෝ නච අඤ්ඤෝ. ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. කෙනෙක් නෑ කියලා කිව්වෙත් නෑ. හරි? ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙවෙයි කවුරුත් නෑ කියලා කිව්වේ නෑ. ඒ පුද්ගලයාත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කිසිම දෙයක් නැහැ කියලා කිව්වොත් උච්ඡේදයට අහු වෙනවා. නමුත් කිසිම දෙයක් නැහැ කියලා කියන්නේ නැහැ බුදුදහම. මේක ස්කන්ධ ධාතු ආයතන ස්වභාවයෙන් පවතින ධර්මතාවයක් ඇත්තේ. අවිජ්ජා පත්‍ය මේ මොකද්ද? කන්දානන්තය පටිපාටි ධාතු ආයතන අනිච. අබ්බොච්චින්නම් වත්තමානං සංසාරුති පෞච්චතිනේ. කන්දාරංචේ පටිපාටි ස්කන්ධයන්ගේ පිළිවෙල. ස්කන්ධ පහ ධාතු ආයතන අනිජ ධාතු වශයෙන් ආයතන වශයෙන් මේක අබ්බොච්චින්නම් වත්තමන නොසිඳී පවතින ක්‍රියාවලියට සංසාරය කියලා කියන. එතකොට මෙතන පුද්ගලයෙක් නෙමෙයි ස්කන්ධ ධාතු ආයතන කියන මේ ධර්මතා ටික පවතිනවා. ඒ ටික නෑ කියලා කිව්වොත් එහෙම ඔහුත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. එහෙනම් මොකක්ද තියෙන්නේ? ස්කන්ධ ධාතු ආයතන කියන මේ පරම සත්‍ය පවතී. හැබැයි මේක පච්චත්තං වේත්තබ්බෝ විඤ්ඤෝහි. ඒකට ඇලුම් නොකරන කෙනා, ඒකට උපාදාන කරන්නේ නැති කෙනාට තේරෙනවා සත්වයක් නැති වගේ. ස්කන්ධ ස්වභාවයක් පමණ බව. හේතුඵල ධර්මකින් පව. ඉමස්මින් සති ඉදං හෝති. මේක තියෙනකොට මේක තියෙනවා. ඉමස් උප්පාදා ඉදං උපජ්ජති. මේක ඉපදුනොත් මේක උපදිනවමයි. හරි? ඉමස්මින් අසති ඉදං නොහෝති. මේක නැත්තම් මේක වෙන්නේ නැහැ. ඉමස් නිරෝධෝ ඉදං නිරුද්ධති. මේක නිරුද්ධ වුණොත් මේක අනිවාර්ය නිරුද්ධ වෙනවා. හේතුපඩ සම්භූතං හේතුබංගා නිරුද්ධති. ඒකයි මේ කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් සක්කාය දෘෂ්ටිය තියෙන්නේ මේ දෙක මැද. මේ දෙක මැදද මේ උච්ඡේද දෘෂ්ටිය? ඕකේ මැදක් අල්ලන්න බෑ. සක්කාය දිට්ඨියද? සක්කාය දිට්ඨිය කියන්නේ අකුසල කර්මයක්. ඒක ඔය සාසන දෘෂ්ටිය දෙකේම තියෙනවා සක්කාය දිට්ඨිය. මම ඉන්නවනේ කි. මම ඉන්නවනේ සක්කාය වැරදි දෘෂ්ටියේ. සක්කාය දිට්ඨිය කියන එකේ ওই දෙකම තියෙනවා. ඒ මොකද කෙලස් ප්‍රහාණය කරපු නැති කෙනෙක් සක්කාය දිට්ඨිය කියන්නේ. ඒකක සෝවාන් වුණාම නැති වෙන්නේ. ඒතකොට සක්කාය දෘෂ්ටිය නැති කිරීමේදී උච්ඡේද දෘෂ්ටියයි සාසත දෘෂ්ටිය දෙකම නැති වෙනවා. දෙකම නෑ. දෙකම නැති වෙනවා. එහෙම දකින් ධර්මයේ දැකලානේ සෝවාන් වෙන්නේ. දැක්ම ඇති වෙනවා. යාට දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දන්න හිජාතු ගබ්බසිය පුනරේති දස්සනේන අනුප සම්පස්නේ දර්ශනෙට එනවා යා. දැකීමකට එන්න නැත්තම් කොහොමද? එයාට ඊට පස්සේ මොනම හේතුවක් නිසාවත් ඒ කියන්නේ මහත්යෝ දිට්ඨි චෛසිකේ ප්‍රහාණය කරන සෝවාන් වෙන කෙනා. ඊට පස්සේ දිට්ඨිය ගැන කතා කරන්න බෑ යාට. ඒ දිට්ඨි චෛසික ඉවරයිනේ. දිට්ඨික සම්පයුසිත ඔක්කොම නැති වෙලා යනවා. දිට්ඨික සම්පයුසිත වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ යාට. දිට්ඨිකේ අකුසල මූලයක් තියෙනවනම් ඒ අකුසල මූලයේම ගලවලා දාලා ඉවරයි. ආය සාසතවත් උච්ඡේදවත් ඇත්තට යන්නේ නැහැ. එහෙම ධර්මයක් විද්‍යමාන වෙන්නේ නැහැ ලෝකේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ අපිට දැන් ඉතුරුලා තියෙන්නේ අපේ මේ වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම මහා සතිපට්ඨානය ගැන ඒ සතිපට්ඨාන භාවනාව ගැන අපිට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න. පළමුවෙන්ම මේ සතිපට්ඨාන කියන දෙකේ තේරුම පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඔව් මෙතන මම කෙටියෙන්ම කියන්නම් සතිපට්ඨානය කියන වචනේ තියෙනවා සතිය පිහිටවීම කියන එකයි. සතියට පැමිණීම සතිය පිහිටවීම කියන මාතෘකා තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මේ මහා සතිපට්ඨාන සූත්‍රය තුල අපිට මෙතන සුවිශේෂී කාරණයක් කතා කරන්න තියෙනවා.
අපි දැන් මේ කාලේ වෙලාව අපිට ඇති වෙයි කතා කරන්න. බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍ර දේශනාව තමයි අද අපිට තියෙන තාමත් විපස්සනා භාවනාව ගැන තියෙන භාවනා කමඨහනක්ම සම්පූර්ණයෙන්ම තියෙන මේ පරිපූර්ණ සූත්‍රයක් හැටියට මේ මොකද්ද ක්‍රමවේදය කොහොමද දැන් අනිත් සූත්‍ර වලට වඩා මම දකිනවා මේ සූත්‍රයේ ප්‍රායෝගිකත්වයක් බුදුරජාණන්සේ කියලා තියෙනවා. අනිත්‍ය මෙහෙම කරන්න මේක මේමයි ධර්ම කාරණා වශයෙන් ධර්ම පරයයන් වශයෙන් දේශනා කරත් මේ සූත්‍රය හුදෙක් ප්‍රායෝගිකයි. ඒ කියන්නේ හැම මොහොතකම භාවනා කරන්නේ කොහොමද මේ ප්‍රායෝගික පුහුණුව. දැන් අපි ගොඩක් තැන්වල අපි මෙහෙම කියමුකෝ. නිවන් දකින්න සීලේ වඩන්න ඕනේ. නිවන් දකින්න සමාධිය පුරන්නත් ඕනේ. නිවන් දකින්න ප්‍රඥාව වඩන්නත් ඕනේ. ඔබ පංචස්කන්ධය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නත් ඕනේ. පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. පංචස්කන්ධයේ මේ දුක වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ওই විදිහට අපි මේ ධ්‍යාන මෙහි විදිහට ලබන්න ඕනේ කියලා අපි කිව්වට මේ සම්මා දිට්ඨියෙන් එලා සම්මා සංකල්පයට එන සම්මා සංකල්පෙන් සම්මා වාචාවට එන සම්මා වාචාවෙන් කම්මන්තේට කම්මන්තෙන් ආජීවයට ඇවිල්ලා ඔහොම මාර්ගාංග ටික වඩන්න වීරිය වඩන්න සතිය වඩන්න සමාධිය වඩන්න විපස්සනා භාවනා කරන්න පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් බලබලා මමත්වයේ දුරු කරන්න කියලා අපි කතාවට කියාගෙන යනවානේ. කතාවට ඔහොම කියාගෙන මේකයි නිවන් මං කියලා. ගොඩක් තැන්වල අපේ ධර්මයේ අපිට හම්බෙන්නේ ඒ වගේ තැන්. කියන්නේ මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කළ යුතුයි කියලා මාතෘකා ස්වභාවයෙන් කිව්වට කොහොමද වඩන්නේ? ඒ මොහොතේ කළ යුත්තේ කොහොමද කියන එක දැන් කැම ටික මේසෙ දෙන කැම කන්නකෝ. දැන් කැම කන්න දන්නේ නැති මිනිස්සෙක් අපි කියන කැම කන්නකෝ. දැන් මේක හැන්දෙන් කනවද අතින් කනවද අනලා කනවද කොහොමද කියලා මේකේ මුලින් ඉඳලා කියන්න එපා දැන්. නොදන්න කෙනා මේක කන්න කිව්වට කන්න දන්නේ නැත්තම් මොකද කරන්නේ? කන්න ඕනේ තමයි. අවශ්‍යතාවය තිබෙ කන විදිය තේරෙන්නේ නැහැ. ඒතර මේ විපස්සනා කරන්නේ කොහොමද? විපස්සනාවේදී අපිට කොහොමද මේක ප්‍රායෝගික වශයෙන් යෙදෙන්නේ කොහොමද? අන්න ඒ වගේ තාමත් අංගලෙන් තප්පරෙන් තප්පරය මොහොතින් මොහොත නාම චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට අතරක් නැතුව සතිමත් වෙන විදිහක් මේ විස්මිත සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒක මං හිතන්නේ සමස්ත බුද්ධ ශාසනය නැති වුණත් කෙනෙකුට මේ මම හිතනවා මේ සතිපට්ඨාන සූත්‍රය කියන එක සුරක්ෂිත වුණොත් මේ ලෝකේ එදාට නිවන් මඟ සුරක්ෂිතයි කියන එක. ඒ තරම් මේක බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ මේක පටන් ගන්නෙම ප්‍රඥාවෙන්මයි පටන් ගන්න. මේක දේශනා කරන්නේ කම්මාස්තමනියංගමේ විපස්සනා යෝගීටමයි. උන්වහන්සේ විපස්සනා කමටහන් දීලා විපස්සනා වඩමින් ඉන්න ත්‍රිලක්ෂණේ වඩන යෝගීන්ට තමයි මේ සූත්‍රයේ කෙලිම අපිට වගේ මේ මුල් ප්‍රතිපදාවක් මේක කියන්නේ. මේකේ සීලය ගැන කියන්නේ සමාධිය ගැන කියන්නේ මේ සූත්‍රයේ පටන් ගන්නෙම ප්‍රඥාවෙන්මයි. ඒකයි වැදගත්. ඒ නිසා මේ සූත්‍රය විපස්සනා භාවනාවට පමණක් සුවිශේෂී වෙච්ච සූත්‍රයක් කියන එක අමතක කළ යුතු නෑ. ස්වාමීන් වහන්සේ එතන සතිය ප ဋ ාණ කරගන්න එකයි මේ දේශනාවේ සූත්‍ර දේශනාවෙන් කියවෙන්නේ. සතිය පිහිටවීම ප ဋ ාණ පිහිටවීම කියන වචනෙන් සතිය පිහිටවා ගැනීම. උදාහරණයක් වශයෙන් කායේ කායානුපස්සී කයේ සිත පිහිටවා ගැනීම. දැන් කයේ කියන අපි හිතමු කයේ ඉඳන් ඉන්නවනම් ඉඳන් ඉන්න එකේ සිත පිහිටවීම. පිහිටවීම තුලින් පිහිටවීම කියන මේ මාතෘකාව තුලින් පිහිටවීම මාත්‍රයෙන්ම අපිට විපස්සනාවට කොහොමද අපි ඒක හරවන්නේ? විපස්සනා කරන්නේ කොහොමද? සතිය පාදක කරගෙන සතියට පැමිණිලා ප්‍රඥාවට හිත ගේන්නේ කොහොමද? ඒ කියන්නේ සතෝ බික්ඛු සම්පජානෝනේ. සතෝ කියන ස්වභාවය ඉඳලා කොහොමද අපි සම්පජානකාරී වන්නේ? ඒ කියන්නේ උදේවයි ප්‍රඥාවට යන්න සතිය තියෙනුනේ. මේ සමස්ත බුද්ධ ශාසනයම සතියෙන් ඇතුල් වෙන්න තියෙන්නේ. බුද්ධ ශාසනය ඇතුළට මාර්ගය ඇතුළට ප්‍රතිපදාව ඇතුළට කෙනෙක් එනවනම් සතිය කියන යතුරු තියෙන්න ඕනේ යාළඟ. සතිය කියන යතුරෙන් දොර අරගන්න නැතුව නිවන් මඟ අරින්න බෑ. විපස්සනාවට එන්න බෑ. විපස්සනාවට එන්න ප්‍රතිපදාවේ මොකක්වත් මේ ඇරෙන්නේ නැහැ දොරවල්. මේ සතිය කියන යතුරු තමයි ප්‍රධාන ඉස්සලම දොර අරින්න තියෙන්නේ. හැම එකක්ම ඇරෙන්නේ එතකොටයි. සතිය කියන්නේ අපි අභිධර්මයේ කතා කරනකොට සතිය කියන්නේ සෝබන සාධාරණ චෛසික ධර්මයක්. සෝබන කියලා කියන්නේ කුසල් වලට සාධාරණ හැම කුසල් සිතකම සතිය තියෙනුනේ. ඔබ සතියෙන් තොරව කුසල් කියලා කරනවා නම් ඒවා කුසල් වෙන්නේ නැහැ. මල් වට්ටියක් පූජා කරනවා ඔහෙ අහක බලාගෙන වෙන දෙයක් කල්පනා කරගෙන මල් පූජා කරනවා. කුසලයේ වැඩෙන්නේ නැහැ. ඔබ දානෙ බෙදනවා සිහිය නැහැ. ඔබ භාවනා කරනවා පැයක් ඉඳන් ඉන්නවා නිදි. භාවනාව වැඩිලා නැහැ. ඒ සතිය නැහැනේ.
සතිය යම් වෙලාවක අපෙන් තොර වෙනවද එය මාර්ගයෙන් ඉවතට යන එකක් වෙන්නේ. සතිය නැත්තම් මාර්ගය ගැන ඉතුරු ගුණධර්ම. සතිය නැත්තම් ඔබට ශ්‍රද්ධාව නැහැ එතන. හිතන්නකෝ. සතිය නැත්තම් ඔබට වීරිය නැහැ මාර්ගයේ සම්මා වායාමයේ නැහැ. සතිය නැත්තම් ඔබට අනිකුත් වැඩි යුතු කුසලයක් තුල වැඩි යුතු අර තියනවානි මේ සෙසු ධර්මතාවලට අවදියෙන් තබාගෙන ඉන්න. සෙසු ධර්මතා අවදියෙන් හඳවා තබා ගන්න. මෙයා නැගිටලා ඉන්න ඕනි. මෙයා නිදාගත්තොත් සද්ධා නැහැ. එතකොට අහිරියොත්ප්ප නැහැ. අලෝභ දෝෂ නැහැ. తත්‍ර මඤ්ඤත් නැහැ. කාය පස්සද්ද චිත්ත පස්සද්ද නැහැ. කාය ලහුතා චිත්ත ලහුතා නැහැ. කාය මුදිතා චිත්ත මුදිතා නැහැ. කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා නැහැ. කාය උජ්ජතා චිත්ත උජ්ජකතා නැහැ. මෙයා කිසිවක් නැහැ. ඊළඟට සම්මා වාචා නැහැ. සම්මා කම්මන්තෝ නැහැ. සම්මා ආජීවන විරති නැහැ. මෙත්තා කරුණා කියන මේ බ්‍රහ්ම විහාර මුකුත් නැහැ. ඊට පස්සේ ප්‍රඥා චෛසිකයක් නැහැ. සෝබන චෛසික 50ම මේ 25ක් තියෙන සෝබන සමා වෙන්න. සෝමන චෛසික තියෙනවා 25ක්. චෛසික 52කින් කුසල් සිතක යෙදෙන චෛසික කුසල් චෛසික 25ක් තියෙනවා. ඒ කුසල් චෛසික සියල්ලම අවදියෙන් ක්‍රියාවේ යොදවන්න. ඒ අය ඇහැරවල තියාගන්න ඕනි අවදිමත් 100ක්. ඒකට අපි කියනවා නියම ලස්සන නමක් ධර්මයේ පැහැදිලි කරනවා. උපට්ඨ සතිස්සායන් ධම්මෝ. උපට්ඨ සති. එළඹ සිටි සිහිය. එළඹ සිටි සිහිය. උපට්ඨ සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. සතිය මොට වෙලා කියන සතිය නැත්තම් ඔහුට මේ දහම වැඩක් නැහැ. මේ දහමේ ප්‍රයෝජනේ අයන් ධම්මෝ උපට්ඨ සතිස්ස. එළඹ සිටි සිහියකුත පුජ්‍යලට. එතකොට මේ සිහිය කියන ධර්මතාවයට දෙන්න ඕනි ප්‍රධානත්වය කියන්නේ අපේ අනිකුත් සියලු දේවල් ශක්තිමත් කරන්න. මේකට තියෙන මේ මුළු බුද්ධ ශාසනය මම හිතන්නේ මේ සතියට තරම් ප්‍රධානත්වයක් දුන්න තවත් ධර්මතා තියෙයි කියලා. මොකද ප්‍රඥාවත් වැදගත් තමයි. ප්‍රඥාව තමයි වැදගත්ම කෙනා. එයාට උනත් තනියෙන් ඉන්න බෑ මෙයා නැතුව. ප්‍රඥාව කියන අපි මේ හොයන ප්‍රඥාව තමයි මේකේ ප්‍රධාන දේ කරන කෙනා. එයාටත් ශක්තියක් වෙන්නේ සමාධියේදී ඒකාග්‍රතා චෛසිකෙත් එක්ක හේතු වෙලා ලෞකික සමාධිය ඔක්කොම උපදවන්නේ. සම්මා සමාධියටපත් වෙන්නේ. සිත සමාධි කරගන්න උපකාර කරන්නේත් මේ සතියෙම තමයි. ඒ කියන්නේ මෙයා හේතු වෙන ඒකාග්‍රතාවයත් එක්ක. ඒතර සතිය ඒකාග්‍රතාවයත් එක්ක එකතු වෙනකොට දිගටම සතිය ඒකාග්‍රතාවයත් එක්ක තියෙනකොට අන්න එක ධ්‍යාන සමාධි සමාපatti වලට යනවා. ධ්‍යාන වලට යනවා. ඊට පස්සේ මේ සතියෙම ඊට පස්සේ යා විපස්සනා වෙදී ප්‍රඥාවත් එක්ක හේතු වෙනවා. එතකොට යා විපස්සනා ඥාන පැත්තට ගිහිලා සත්‍යවිසුද්ධියෙන් එක ගිහිලා විපස්සනා පැත්තට ගිහිලා යා ඊට පස්සේ සෝවහන් මග්ගඵල නිවන් අවබෝධ කරන තාක්කල් ප්‍රඥාවට හේතු වෙලා එයාවත් එක්ක තල්ලු කරගෙන මෙයා ඉස්සරහට මේ යම් දවසක මේ සතියේ කියන ධර්මතාවයේ එනර්ජි එක ශක්තිය බැස්සොත් එහෙම යාගේ අහීන වෙච්ච දවසට සමාධිය දුර්වල වෙනවා ප්‍රඥාවත් දුර්වල වෙනවා. ඒ නිසා මේ සතියේ කියන තරම මේ තරම් වැදගත් වෙන තමයි මේ සූත්‍රයට අපි සතිපට්ඨානෙ වැදගත් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනා වේදනානුපස්සනා චිත්තානු ධම්මානු කියන කොටස් හතරෙන් අද අපි ප්‍රවිෂ්ටියක් ලබා ගැනීම සඳහා කායानुපස්සනා විතරක් අද විස්තර කරලා දෙන්න. දැන් කායानुපස්සනාව දැන් මගේ ප්‍රශ්නය දැන් අපි සුද්දාෂ්ටක වල හැසිරීම දිහා මෙනි බලා සිටීමෙන් විපස්සනා වඩන්න පෙර මේ කායानुපස්සනාව වෙන් සිත සතිය පිහිටවන්න ඕන කියන එක ස්වාමීන් වහන්සේගෙන් කියන්නේ. නෑ මේක අපි මුලින් ඉඳන් පොඩ්ඩක් කතා කරගමු. දැන් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී ඉස්ලාම කියනවා මෙහෙම කතාවක්. අනිත් සූත්‍රවල නැති කතාවක් තියෙනවා මේක. ඒ කායේන වයම් බික්කේ මග්ගෝ. එකම මාර්ගයයි මහන්නේ මේ කියන්නේ. එකම ප්‍රතිපදාවයි. මොකක්ද අපේ අවශ්‍යතාවය මෙතනදී කියනවා මේ ප්‍රතිපදාවේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කායන අයම්බික්කේ මග්ගෝ කුමක් සඳහාද? සත්තානං විසුද්ධිය. සත්‍යයන්ට පිරිසුදු වෙන්න ඕනේ කෙලෙස් ධර්මයන්ගෙන්. අපි හැමදාම ලෝභ දේශ මොහොලින් පිටලා තියෙන හැම වෙලාවෙම. සත්තානං විසුද්ධිය. සත්වයකට පිරිසුදු වෙන එක. ඔබලා පිරිසුදු වෙන කැමතිද? මොනවා වගේද? අඟ පිරිසුදු කරගන්න. අඳුම් පිරිසුදු කරන්න. මොනවා වගේද පිරිසුදු වෙන්න ඕන ඔබ? මොනවද පිරිසුදු කරන්නේ ඔබලගේ තුල? වීතික්කමන කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස්. කෙලෙස් වලින් පිරිසුදුලා සම්පූර්ණ සචිත්ත පරියෝදපන. සිත පිරිසුදු කර ගන්න ඕනේ.
එහෙනම් ඒ සඳහා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ එකම මාර්ගය මෙයයි. ඊට තව අපිට අවශ්‍යතාවයක් තියෙනවා සමහර කෙනෙකුට. සිත පිරිසුදු කරගන්න එක්කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන්. තව කෙනෙකුට තියෙනවා ශෝක පරිද්දවාන සමතික්කමයි. ඒ මොකද්ද කියන්නේ? ශෝක කියන්නේ මොකද්ද? දුක් වෙන එකට. පරිද්දව කියන්නේ අඬන එක. මේ ජීවිත ඉස්සරහත් අපි අඬුවා, ඉස්සර ශෝක කරා, දෙමුත් අපි ශෝක කරන අඬනවා, අනාගතේත් ඕක අඬන සිද්ධ වෙයි. ඒතර මේ සමස්ත සංසාර දුකම සමතික්කම ඉක්මවන්න කැමතිද? අඬන්න වැළපෙන්නේ නැතුව ඉන්න කැමතිද? දුක් වෙන්නේ නැතුව ඉන්න කැමතිද? ඒක ඉවර කරන්න අසංසාරේ කවදාකවත් අඬන්න නැතුව ඉන්න කැමතිද? එහෙනම් කරන්න ඕනේ මේ ප්‍රතිපදාවයි. ආය දේවාල ගාන කියලා හරියන්නේ නැහැ. යంత్ర මන්ත්‍ර දාලා හරියන්නේ නැහැ. අරයාට මෙයාලා ගාවට පෙන්සියෙන් වල යාඥා කරලා හරියන්නේ නැහැ. බුදුරජා ඒ කාය එකම මාර්ගයයි මෙයයි මේ මාර්ගයයි. ඊනකට දුක්ඛ දෝමනස්සන දුක්ඛ කියන්නේ කායික දුක්, දෝමනස්ස කියලා කියන්නේ මොකක්ද? මානසික දුක්. එතකොට මේ දුක්ඛ දෝමනස්ස කියන මේ දේ අයින් කායික වශයෙන් ඉපදීමේ ඇති වෙන දුක්, ජරාවේදී ඇති වෙන දුක්, මරණයේදී ඇති වෙන ලෙඩ රෝගවලදී ඇති වෙන දුක්, විවිධාකාර වශයෙන් සීතෝෂ්ණාදී සාපිපාස දුක් ආදී වශයෙන් ඇති වෙන කායික දුක්ඛයන්. මානසික වශයෙන් ඥාති වේසන, භෝග වේසන ආදී විවිධාකාර විදිහට මානසික වශයෙන් ඇති වෙන දුක් වේදනා, සංසාරයේම දුක් වේදනා ඉවර කරන්න කැමති නම්, අස්තංගතයට යවන්න කැමති නම් මෙන්න මේ ඒ කායනෝයම් බික මග මේ එකම මාර්ගයයි. ඊනකට කියනවා ඥායස්ස අධිගමාය. සතර මග සතර ඵල ලබන්න කැමති නම් සෝවහන් මාර්ගඵල කොහොමද? සකදාගාමී අනාගාමී අරිහත් සතර මග සතර ඵල ලබන්න කැමති නම් ඥායස්ස අධිගමාය. ඒව ලබන්නත් මේක බහනම තමයි තියෙන්නේ. නිබ්බානස්ස සච්ච කිරියා. නිවන ලබන්නත් තියෙන මොකද්ද? මේ ප්‍රතිපදාවයි. මොකද්ද මහන්නේ මේ ප්‍රතිපදාව? නිබ්බාන සච්ච කිරියාය. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානයයි එක. මේ සතර සතිපට්ඨානය තමයි මේ කාරණා ඔක්කොම කරන්නේ. දැන් ඔබට මේ සූත්‍රය අධ්‍යයනය කරනකොට මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න. මම මේ සතිපට්ඨානය වඩන්නේ කුමක් සඳහාද? මගේ පිරිසුදු වීමට, අඬා වැළපීම් සුදුක් වීම ඉක්මවා යාමට, කායික මානසික පීඩා ඉක්මවා යාමට, එම දුරු කිරීමට, එහෙමත් නැත්නම් සතර මඟ සතර ඵල ලබා ගැනීමට, නිවන සාක්ෂාත් කිරීමේ කාරණා පහ හොඳට හිතේ තියාගන්න ඕනේ. මේ කාරණා පහේ අවශ්‍යතාවය ඔබට තියෙන මේ මාර්ගය තුල. මේ කාරණා පහින්දද මේ නිවන් දකින්න ඔබ කල්පනා කරන්නේ? නැත්නම් ආකාර දිවි ලෝකෙවත් යන්නද? නිවන කියලා ලෝකයක් තියෙනවා. හැම සම්පත්තියක් තියෙනවා. ඒකට මම යන්න ඕනේ කියලා. එහෙම අදහසක්ද? එහෙම නැත්නම් මෙන්න මේ අවශ්‍යතාව ටික හොඳට හැමදාම සිහි කරන්න. මම මේ සතිපට්ඨානෙ වැඩිවීමෙන් මට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ටික මේ ටික මට ඉක්මවා යන්න, මේ ටික මට අවබෝධ කරගන්න පුළුවන්. යදිදං චත්තාරෝ සතිපට්ඨාන. කතමේ චත්තාරෝ මොකද්ද මේ හතර? අන්න එතකොට බුදුරජාණන් මොකද්ද මේ හතර? කායේ කායානපස්සී විහෙරති. කයේ කයානෝ බලමින් වාසය කරනවා. තවත් දිගට තියෙනවානේ. කායේ කායානපස්සී ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඔය ටිකත් අපි ඔළුවේ උඩ තියාගන්න ඕනේ. මොකද්ද මේ වචන ටික? හරි. කායේ කායානුපස්සී. හරි. ඒක කාය කියන්නේ එකක්, කායානුපස්සී කියන්නේ තව එකක්, ආතාපි කියන්නේ එකක්, සතිමා කියන්නේ තව එකක්, සම්පජානෝ කියන්නේ තව එකක්, විනය කියන්නේ සිද්ධ වෙන ක්‍රියාව, අවිජ්ජා කියලා කියන්නේ ලෝභයට, දෝමනස්සං කියලා කියන්නේ ද්වේෂයට. ඇලීම හා ගැටීම මේ වචන දෙකෙන් කියන්නේ අන්ත දෙක කියනවා. ඇලීමේ අන්තයයි ගැටීමේ අන්තයයි විනය කියලා කියන්නේ දුරු කරනවා. මොකක් මේ ප්‍රතිඵලය නේ දැන් අන්තිමට කිව්වේ කායේ කියන්නේ මේ ශරීරයේ. මේ කායේ කියනොත් කායික ස්වභාවය අපි ගණන් ගන්න. ශරීරය තුල ආස්වාස ප්‍රාස්වාස ස්වභාවය වෙන්න පුළුවන්. හරි. ඊළඟට ඉරියව් ස්වභාවය වෙන්න පුළුවන්. සම්පජඤ්ඤ පබ්බෙන් ගන්න අපි ගන්න ක්‍රියාකාරකම් වල ස්වභාවයක් වෙන්න පුළුවන්. ඊළඟට දෙතිස් කුණප ස්වභාවයක් වෙන්න පුළුවන්. ඊළඟට මොකද? සතර මහා ධාතු ස්වභාවයක් වෙන්න පුළුවන්. ඊළඟට මේ ශරීරයේ මරණයටපත් වෙලා මృత ශරීරයේ ස්වභාවයන් වෙන්න පුළුවන්. නවසීවතික ස්වභාවයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයක් පවතින අවස්ථාවක එච්චරයි කයට පවතින. එච්චර තමයි කයේ තියෙන. ඊට වල දෙයක් බලන්න දෙයක් නැහැ. ওই ටික හැර තවත් කයේ බලන්න දේවල්
නෑ ඔය කයේ කරන්න කයේ තියෙන දේවලුයි කයෙන් කරන වැඩ ටිකයි කයේ තියෙන ස්වභාවයයි කය මැරුණට පස්සේ වෙන ටික ඔක්කොම ඔය ටික ඔක්කොම කායේ කියනකොට ඔක්කොම කියලා ඉවරයි. තේරෙනවද? වෙන එකක් ඔයගොල්ලන්ට මතක් වෙනවා නම් කියන්න. ඔය බුදුරජාණන්සේ අහුවෙච්ච නැති අවසරයි ස්වාමීන් ඔයගොල්ලන්ට විතරක් මේ අවසරයි ස්වාමීන් වහන්සේ එතනින් කියන්නේ කය මේ විදිහට ධාතු සතර මහා ධාතු වශයෙන් දෙතිස් කුණප වශයෙන් බෙදා දකින්න කියන එකද? නෑ. ඒක ඒ පූර්ව ප්‍රතිපදාව කරලා ඉවරයි. මේ විපස්සනා කියන්නේ ඒවටයි තියන්නේ මේ. ඒ නිසා මේක මම බොහොම කරුණාවෙන් ඔයගොල්ලන්ට මතක් කරනවා. මේ කියන්නේ සමත කර්මස්ථාන නෙමෙයි. හරි? සමත කර්මස්ථාන වල තියෙන කාරණා තමයි අපි විපස්සනා කරන්නේ. නමුත් මෙතනදී අපි කතා කරන සුද්ධ විපස්සනාව ගැන. නැතු ඔය ආනාපාන කතා කරනකොට ආනාපාන සති භාවනාව නෙමෙයි ඔය කියන්නේ. ආස්වාස් ප්‍රාස්වාස් ස්වභාවය වෙන්න පුළුවන්. ඉරියව් සතර ඉරියව්වේ ස්වභාවය වෙන්න පුළුවන්. ක්‍රියාකාරකම් ස්වභාවයක් වෙන්න පුළුවන්. දෙතිස් කුණප ස්වභාවයක්. ශරීරයේ තියෙන දෙතිස් කුණප ස්වභාවයක්. ඒක සමත භාවනාව කියන්නේ ඒක පිළිකුල් වශයෙන්, දුගස වශයෙන්, සංතාන වශයෙන් ඒකේ තියෙන මේ දුර්ගන්ධය වශයෙන් බලන එකනේ මේක එහෙම එකක් නෙමෙයි වුණ මතක තියාගන්න. මේ බලන්නේ එහෙම නෙමෙයි. ඒක අපි එක එක කමටහන විස්තර කරුවට අපි කියලා දෙන්නම් ඒක. කොහොමද කියලා ධර්ම දේශනාවේ තමයි විස්තර කරන්න පුළුවන් ඒක. ඒකට ඊළඟට සතර මහා ධාතුව ගැන කියනකොට මේ පඨවි ධාතු කියලා මේ චතු ධාතු අවස්ථාන භාවනාව නෙමෙයි. හරි මේ කියන්නේ එවන් ධාතු ස්වභාවයක් අපි අත්දකින වෙලාවට ඒ ධාතු ස්වභාවයේ ඒ තන සිහිය පිහිටවට පස්සේ ඒ සමත කර්මස්ථානයේ ඒ තුල වර්තමානයේ සිහිය පවතින වෙලාවට අන්න ඒ සිහියෙන් පසුව නුවණට කොහොමද අපි එන්නේ කියලායි කියන්නේ. ප්‍රඥාව කොහොමද වඩන්නේ කියනයි මේ විපස්සනා විදි කියන්නේ. එතන ඔයගොල්ලෝ සතිපට්ඨාන සූත්‍රය අහලා ඇති හැම තැනකම තියෙනවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විරති බහිද්ධා වා කායේ අජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විරති සමුදය ධම්මානුපස්සී වා වය ධම්මානුපස්සී වා සමුදය වය ධම්මානුපස්සී ඇති වෙනතු කියන්නේ විපස්සනා. අත්තිකායෝති සතිපච්චපට්ඨිතා යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝචි නජකින්ච ලෝක උපාදීයති අනිසිතෝච මේ සතිපට්ඨානයේ ප්‍රතිඵලය අර විනී ලෝකේ අවිජ්ජා දෝමනසං වගේම මේ විපස්සනා ප්‍රතිඵලයත් අන්තිමට බුදුරජාණන් කියන කොහොමද කියන්නේ අනිශ්චිතෝච විහෙරති. ලෝකේ කිසිවක් එක මිශ්‍ර වෙන්නේ නැහැ. ලෝකේ ඇලීමක් නැහැ, මිශ්‍ර වීමක් නැහැ. නචකින්ච ලෝකේ උපාදී. එහෙනම් කිසිවක් හා උපාදාන නොවන භාවනාව කුමක්ද? සමතේද විපස්සනාවද? මොකක්ද හයියෙන් කියන්නේ? විපස්සනාව. ඒකේ විපස්සනා භාවනාව තමයි කිසිවක් හා නොවැළෙන. එහෙනම් ආනාපාන පබ්බේ පස්සේ අපි කියන ඉතියත් මෙසේ ඉතියත්තං වා කායේ කායානපස්සී විරති කියන දුර මේක සමතේටද අයිති වෙන්නේ නෑ. ඒ හුස්ම රැල්ලක් ගන්න අපිට විපස්සනාට වෙන්න පාරවල් මේ කියන්නේ. එහෙනම් මේ වචන ටික අපි එක තෝරගමු. දැන් මේ වචන තුන විතරක් අපි තෝරලා අපි සාකච්ඡාව නවත්තමු. කයේ ස්වභාවය අපි කයේ ස්වභාවය කතා කරමු ඉස්සරහට අපිට තියෙන ධර්ම දේශනාවලදී. කායේ කියලා කියන්නේ මේ ශරීරයේ එක්කෝ ආස්වාස ප්‍රාස්වාස අවස්ථාවක් ඉරියව් අවස්ථාවක් ක්‍රියාකාරකම් වෙන සම්පජන්‍ය පබ්බේ අපි කතා කරන ඉරියව් වල ස්වභාවයක් වෙන්න පුළුවන්. ක්‍රියාකාරකම් ස්වභාවයක්, දෙතිස් කුණප ස්වභාවයක්, සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්, මෘත ශරීර ස්වභාවයක්. කායානුපස්සී ඒ කොටස වැදගත්. කායානුපස්සී වෙන්න නම් අර ඉස්සරහ තිබ්බ වචන තුන දැනගන්න ඕනේ. මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා කියන මේ වචන තුන තමයි කායානුපස්සී වෙන්නේ. ඒක අපි කරන්න ඕනේ. කය තියෙනවා. කය අර ස්වභාවයන් තියෙනවා. හැබැයි ඒකට අපි ආතාපි සම්පජාන සතිමා කියන්නේ වර්තමානයේ පංචස්කන්ධයේ ස්වභාවයට සිහිය පවත්වන. තේරෙනවද? මේ වචන තුන එකට යෙදෙන්න ඕනේ විපස්සනාවේදී. මේ වචන තුලින් කියන්නේ ඉන්ද්‍රිය ධර්ම තුනක් ගැන. මොනවාද? ආතාපි කියන්නේ විරි ඉන්ද්‍රිය. සතිමා කියන්නේ සති ඉන්ද්‍රිය. සම්පජානෝ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ධර්මතා තුනම තමයි තුනම යුක්ත කරලා මේ තුනේ සේවය අපි මේ තුනම තියෙනකොට මොකද්ද වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා බලමු. සතිමා කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ සිහිය. ශරීර සංවේදනාවන් පිළිබඳ ඇතිවීම නැතිවීම හෝ පංචස්කන්ධයේ ස්කන්ධ පහේ උදේවය දකින සිහිය. සම්පජානෝ කියන්නේ ඒකේ උදය වය ඇතිවීම නැතිවීම අනිත්‍ය අවබෝධය, දුක්ඛ අවබෝධය, අනාත්ම අවබෝධය. එතකොට සම්පජානෝ. ආතාපි අර සම්‍යක් ප්‍රදාන වීර්යනේ. අපි ඊයේ කතා කරේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය. ඒතර වීර්යෙන් සතියත් අල්ලගෙන ප්‍රඥාවත් අල්ලගෙන හිත මේ විසිරෙන්නේ නොදී
වර්තමාන තුන අවදිමත් සිහියකින් උදේවය ප්‍රඥාවකින් මේ කාරණා තුන සක්‍රියව ඉන්නකොට අපේ හිත කොයි වගේද කියලා භාවනා යෝගීට කියන්න පුළුවන්. ඒ භාවනා යෝගී හිත වීරියෙන් යුක්තයි. සතියෙන් යුක්තයි. ප්‍රඥාවෙන් යුක්තයි. විපස්සනා ප්‍රඥාවෙන් යුක්තයි. දැන් එයාගේ දුර්වලකම පේනවද? අවදිමත් භාවයේ 100%යි. වීරිය කුසියත බවක් කම්මැලිකම පසුබෑම මොකක්වත් නැහැ. ඊටාම ශක්ති සම්පන්නයි. නුවණ ඊටාම තියුණු නුවණක්. ඇතිවීම නැතිවීම පංචස්කන්ධය ඇති මේ තුනෙන් මේ තුන කය දිහා බලෑමේ. කය දිහා බැලීමට අපි කියන කායානුපස්සී කියලා. අර කයේ සබ ආස්වාස ප්‍රාස්වාස කරන වෙලාවේ මේ කය දිහා බලනකොට පේන්නේ මෙන්න මේ කාරණා තුنين බලනකොට මොකද වෙන්නේ? ඒකේ කයට අපි ඇලෙයිද? ඒ කයේ ස්වභාවය අපිට ඒකේ ලෝභ දේශම උපදීද? නෑ. මෙන්න මේ කාරණා තුنين බලනකොට මොකද්ද වෙන්නේ? ප්‍රතිඵලය මොකද්ද? විනය්‍ය ලෝකේ මේ ලෝකයේ තියෙන මේ ලෝකෙට තියෙන අවිද්‍යාව, දැඩි ලෝභය. දැඩි ලෝභයයි දෝමනසං. ඇලීම ගැටීම කියන එකයි මේ වචන දෙකේ තේරුම. අවිද්‍යාව නෙමෙයි මතක තියාගන්න අවිද්‍යාව. අවිද්‍යාව කියලා අපි කතා කරොත් එතන වැරදි. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය. ඒ කියන්නේ ඇලීමන්තය. දෝමනසං කියන්නේ ගැටීමන්තය. විනය්‍ය කියන්නේ දුරු කරනවා. දැන් බලන්න කාරණේ හරිනේ දැන් ඔයගොල්ලන්ට. පැහැදිලිද විපස්සනාවත් එක්ක මේ කල්පනා කරලා බලන්න. ඔබ දැන් කය දිහා බලනවා. හරි? දැන් විපස්සනා යෝගියෙකුට මේ විපස්සනා ක්‍රම ඉගෙනගෙන තියෙන කෙනෙකුට අපි කිව්වොත් මේක කරන්න කියලා ආස්වාස ප්‍රාස්වාසයක් කරන වෙලාවේ නැත්නම් ඉඳන් ඉන්න වෙලාවේ නිසින්නෝමිති පජානාති දැනගන්න. දැන් ඔබට මොකද කරන්න ඕනේ? පංචස්කන්ධයේ දේශ බලන්න ආතාපි සම්පජානෝ සතිමා විදිහට. ඒතර ඔබට පේන ස්කන්ධ ස්වභාවයක් ඇති වී නැති ඉඳ ගන්න පුද්ගලෙක්වත් ඒකේ හොඳක් නරකක්වත් වේදනාවක්වත් වේදනාවට ඇලීමක් ගැටීමක්වත් ඒ මොහොතේ පවතින කිසිම ධර්මතාවයකට මුලා බවක් වෙන්නේ නැහැ. ඒ නිසා කිසිම දෙයක් එක්ක මේ විපස්සනා සිත වර්තමානයේ උදේවයි සිත ඇති වෙන දේ එතනම නැති වෙනවා කියන තර මෙතන කියන්නේ උපාදාන වෙන්නේ අනිශ්චිතෝච විහෙරති. මිශ්‍ර වෙන්නේ නැහැ. නචකින්ච ලෝක උපාදාන වෙන්නේ. මෙන්න මේ විදිහට අර කයේ ස්වභාවයන් කයේ තියෙන අවස්ථා ටික බැලීම තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. අපි තවදුරටත් දැන් අපි කාලය වෙලා ඉක්මනලා ගිහිලා තියෙන හින්දා අපි ඊළඟ ධර්ම සාකච්ඡාවල ඊළඟ ධර්ම දේශනාවල අපි භාවනාවේ උදේ කාලෙත් අපි සාකච්ඡා කරනවානේ. ඒ වගේ තවදුරටත් මේ සතිපට්ඨාන හොඳට මේ කාරණාව තවන් මේකේ වටේ තියෙන කාරණාවන් අපිට පැහැදිලි කරගන්න ඕන නම් 10000 වාරයක් මේක අහන්න ඕන නම් මේක තව පැහැදිලි කරගමු. ඉතින් මෙන්න මේක තමයි සරල වශයෙන් තියෙන කායය කියන්නේ කයේ ඒ ස්වභාවයන් කායානුපස්සී කියන්නේ ආතාපි සම්පජාන සතිමා කියන මේ ගුණධර්ම තුنين මේ අවදිමත් මේ ධර්මතා තුන මේ ඉන්ද්‍රිය තුන හොඳට ශක්තිමත්ව තබාගෙන කය දිහා බැලීම තුලින් ඒ කය ඒ පංචස්කන්ධ ස්වභාවය අපි කය දිහා බලනවා කියන ස්වභාවය කියන්නේ එතන පවතින පංචස්කන්ධ අත්දැකීමට නොවැළී නොගැටී නීම තුල අවිජ්ජා දෝමනස දුරු කරමින් වාසය කිරීමට තමයි කායානුපස්සී කියලා කියන්නේ. ඒක තමයි අපි සරලව දැනගන්න ඕනේ. හොඳයි හැමදෙනාම. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ දැන් හෝරාවක් පමණ කාලයක් අපි ධර්ම සාකච්ඡාව සඳහා ගත කරලා තියෙනවා. අදත් අපේ ධර්ම සාකච්ඡාවට වැඩම කළේ අතිපූජ්‍ය ඇල්ලේගම පඤ්ඤාසීල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගෙන් අපි ධර්ම කරුණු රාශියක් මේ දින 8 තුල ඉගෙන ගත්තා. එම ධර්ම කරුණු ඔබ සමගයේ ධර්ම ඥානය වැඩි දියුණු කරගෙන මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමට බෙහෙවින් උපකාර වෙයි කියලා අපි හිතනවා. මෙම ධර්ම කරුණු අප සියලු දෙනාගේම නිවන් ගමන සඳහාම හේතු වාසනා වේවා. සාදු සාදු. අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කර උපදෙස් ලබා දුන් අපේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද ඇල්ලේගම පඤ්ඤාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් මෙම ඊට වටිනා ශාසන සේවය කරගෙන යාම සඳහා සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ වහන්සේ පතනා බෝධියකින් මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමට චිත්ත ධෛර්යය ලැබේවා. හේතු වාසනා වේවා කියලා සාදුකාරයක්ද. මෙම වැඩසටහනට සහභාගී වූ අප සියලු දෙනාටත් අසා සිටින ලෝකවාසී සියලු දෙනාටත් මෙම ධර්ම ශ්‍රවණයේ නිවන් අවබෝධ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙම වැඩසටහන පටිගත කිරීමෙන් සහාය දෙන ඌව ගුවන්විදුලි ආයතනයේ කාර්ය මණ්ඩලයටත් අපි අපේ ප්‍රණාමය මේ හිමි වෙනවා.
නැවතත් අපේ සාකච්ඡා වට 9දී හමුවනතුරු අපි ඔබෙන් සමුගන්නවා මා ප්‍රශ්න විචාරක දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි අයිඑම් ප්‍රේමචන්ද්‍ර. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ නිමා වූයේ නිවන් මඟ සරලව ධර්ම සාකච්ඡා මාලාවේ 8 වන ධර්ම සාකච්ඡාව.